නම තමයි මේ ඉලක්කය ඇයි මට වැදගත් වෙන්නේ. මොකද්ද මේවා සම්බන්ධයෙන් මට තිබෙන වටිනාකම්? මොකද ගොඩාක් අපි දකින ඔය මේ වෙන්නේ නැති දේවල්. එහෙම නැත්නම් අපි පස්සේ කාලයකදී අපි යම් කිසි ආකාරයකින් පැමිණිලි කරනවානේ නෑ මේවා කරගන්න බැරි වුණා හිතන් හිටියට කියලා. මේ ගොඩක් ඉලක්ක සමහර වෙලාවට ඒ අඩලු හුඩුකම වෙන්නේ ඔබේ වටිනාකම් මේ ඉලක්ක වලට එකතු කරලා නැහැ. සමහර විට ඔබ මේ සමහර තියාගන්න ඉලක්ක ඇත්තටම ඔබට පුද්ගලෙක් විදියට වටිනාකමක් තියෙන දේවල්. ඔබේ ජීවිතයට යම්කිසි බලපෑමක් තියෙන දේවල්. එහෙම නැත්නම් ඔබ අර කවුරු හරි කෙනෙක් කරපු හින්දා තව කෙනෙක් කරනවා දැකපු හින්දා සමහර විට ඔබේ ඉලක්ක ලයිස්තුවට එකතු කරගත් දේවල්. ඒකින්ද මේ ප්‍රශ්නේ අහන ගමන්ම ඔබ බලන්න මේ ඉලක්ක ඇත්තටම කොයි ආකාරයෙන්ද යථාර්ථවාදී ඔබට ළඟා වෙන්නට පුළුවන්. ඒ වගේම මේවයි ඔබට පෞද්ගලිකව තියෙන වටිනාකම මොකද්ද? ඒ වගේම ඔබේ ජීවිතයට මේ ඉලක්ක ජය ගැනීම හරහා මොන ආකාරයේ බලපෑමක්ද වෙන්නේ කියන එක. ඒ විතරක් නෙවෙයි මේ ඉලක්ක ගැන සඳහන් කරද්දී අපි මිනිස්සු විදියට අපෙන් ලෝකයට සිද්ධ වෙන්න ඕන දේවලුත් මං හිතනවා මේ ඉලක්ක ඇතුළට එකතු වෙන්න ඕනේ. ඒක සමහරවිට ස්වේච්ඡාසේවකයෙක් විදියට ඔබේ ශ්‍රමය කාලය ලබා දෙන එක වෙන්න පුළුවන්. මොකද අපි ගොඩක් වෙලාවට මේ ඉලක්ක ගැන කතා කරාම ගොඩක් අපි මතයක් තමයි සමාජයේ තියෙන මේ ඉලක්ක කියන්නේ මේ සොයන් දියුණුව අපි ගැන දියුණුව කියලා. නෑ මම හිතනවා අපි වෙනස් විදියට ඉලක්ක ගැන අපේ මේ ඊළඟ අවුරුද්දේ අපි තියාගන්න ඉලක්ක ගැන දකින්න කාලය හරි කියලා. ඉතින් ඔබට පුළුවන් නම් ඔබේ යම් කිසි කාලයක් මම දන්නවා අපි හැම කෙනෙක්ම කාර්යබහුල ජීවන රටාවක් එක්ක ඉන්නේ. හැබැයි ඔබේ වෘත්තිය ඇතුළේ වුණත් ඔබට පුළුවන් නම් යම් කිසි ආකාරයකින් ස්වේච්ඡාවෙන් සමහරට ඔබට ආපහු උදව්වක් කරන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කෙනෙක් වෙනුවෙන් ඔබේ කාලය ශ්‍රමය මුදල් කැප කරන්න අලුත් අවුරුද්දේදී මම හිතනවා ඒකත් යම්සි ආකාරයකින් වැදගත් කියලා. ඉතින් අපි ඊළඟට පස්සේ එන විරාමයේදී කතා කරමු කොයි වගේ දේවල්ද කොහොමද අපි මේ ඉලක්ක හරියටම සකසා ගන්න කියලා ක්‍රමවේදයක් අනුකූලව. ඒක තමයි අමාරුම අසීරුම කාර්යය. කොහොමද මේ වැඩේ කරන්න කියන එක තමයි ප්‍රායෝගික කතාව තමයි හැමෝටම අසීරු දේ. ඒ නිසා අපි ප්‍රායෝගිකව කොහොමද කරන්න කියන එක මෙතුමන්ගෙන් දැන කියා ගමු.